මාගේ දයාබර එම්.ඒ. සමාජිකාවනි. ඔබට හා ඔබගේ පවුලේ සැමට 2026 නව වසර සාමය හා සතුට පිරුණු සුබ නව වසරක් වේවායයි ප්‍රාර්ථනා කරනවා. නව වසරට පියනගන මේ මොහොතේ ප්‍රථමයෙන්ම ඔබ සැම වෙත මගේ හදපිරි ස්තුතිය පළ කරන්නට කැමැති. පසුගිය කාලය පුරාවට ඔබ කැපවීමෙන් කළ සේවය පිළිබඳවත් විශේෂයෙන්ම අභියෝග ඉදිරියේ ඔබ පෙන් වූ අධිෂ්ඨානයටත් බෙහෙවින්ම ස්තුතියි. මෑතකදී ඇති වූ දිට්වා සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම්.ඒ. සමාජිකයන් රැසකටද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වුණා. එහිදී ඔවුන්ට ආරක්ෂිත ස්ථාන කරා යොමුවීමට පවා සිදු වූ අතර සිදු වූ නිවාස හානි ප්‍රමාණය විශාලයි. එම ආපදා අවස්ථාවේදී එම්.ඒ. කණ්ඩායමේ සමාජිකයන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමිවීම අපගේ හදවත් කම්පා කරවන සිදුවීමක් වුණා. ඒ පිළිබඳව අපගේ සංවේගය එම පවුල්වල ඥාතීන් වෙත මේ මොහොතේ පළ කර සිටිනවා. එම ආපදා අවස්ථාවේදී ඔබට ශක්තියක් වෙමින් හැකි සෑම දෙයක්ම සිදු කරමින් ඔබ ළඟින්ම සිටින්නට අප කටයුතු කළා. එමෙන්ම එම මොහොතේදී රට ගැන මෙන්ම ආයතනය ගැනද සුවිශේෂ හැඟීමකින් ඔබ කටයුතු කළ අයුරු අපට කිසිදා අමතක කළ නොහැකි. දින කිහිපයක් තුළ නැවත සේවයට පැමිණ කර්මාන්ත ශාලා විවෘත කර පවත්වාගෙන යාමට ඔබ දැක් වූ ඒ විශිෂ්ට දායකත්වය මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙන්. එම්.ඒ. පවුලේ සමාජිකයෙකු වන ඔබට මෙම වසර අතිශයින්ම වැදගත් වසරක්. ඒ මේ වසර විවිධ වෙනස්කම් සමගින් ඉදිරියට යන වසරක් වීම නිසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ මොහොත වන විට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තිබීම ඇත්ත වශයෙන්ම අපගේ සතුටට කරුණක්. එසේ වුවත් අපනයනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන තීරුබදු සහ ගෝලීය වෙළඳ ගැටුම් අපගේ ව්‍යාපාරයට යම් අභියෝගයක් වී තිබෙනවා. එමෙන්ම අපගේ ඇඟලුම් බොහොමයක් අපනයනය කරනු ලබන එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආර්ථික අවිනිශ්චිතභාවයද අපට බලපෑම් සිදු කර තිබෙනවා. එවන් පරිසරයක් තුළ ස්ථාවරත්වය සහ ලාභදායිත්වය පවත්වා ගැනීම සඳහා අපගේ සමාගම තුළ යම් දිගුකාලින වෙනස්කම් සිදුකොළ යුතු බවට අපිට අවබෝධ වී තිබෙනවා. ඒ අනුව ආයතනයේ හා ඔබගේ අනාගතය තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා අප තීරණාත්මක පීවර කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී අපි විවිධ අංශ කිහිපයකින් ක්‍රියාත්මක වීම වෙනුවට ශක්තිමත් ඇඟලුම් ප්‍රභේද දෙකක් පමණක් සහිත එකම එම්.ඒ. කණ්ඩායමක්සේ ක්‍රියාත්මක වීමට තීරණය කර තිබෙනවා. ඒවා නම් සමීපතම ඇඟලුම් හා ක්‍රියාශීලී ඇඟලුම් වේ. ඒ ඇඟලුම් ප්‍රභේද දෙක සඳහා අප එම්.ඒ. වසර ගණනාවක පළපුරුද්ද ඇති නව නායකයින් පත් කර තිබෙනවා. ඒ සමගින් ඉදිරියට යන මෙම නව ගමනට ඔබ සැම මහත් උද්‍යෝගයෙන් සහයෝගය දෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා. ඒ තුළින් අපගේ ආයතනයට මෙන්ම ඔබටද සතුට හා සෞභාග්‍ය පිරුණු අනාගතයක් උදාවෙන බවට මා විශ්වාස කරනවා. අප මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලැබුවේ එම්.ඒ. ආයතනයේ අභිවෘද්ධිය මෙන්ම ඔබ සැමගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහායි. අභියෝගයන්ට මුහුණ දී ජයග්‍රාහී ඉලක්ක පසු කළ අවස්ථා එම්.ඒ. ඉතිහාසයේ විරල නොවේ. උත්සාහයෙන් හා කැපවීමෙන් අප ලබන ජය නිතැතින් ලබන ජයග්‍රහණයන්ට වඩා බෙහෙවින්ම වටිනවා. ඉදිරියටත් අපි එකම එම්.ඒ. කණ්ඩායමක්සේ එකට එකමුතුව කටයුතු කරමු. උදා වූ 2026 වසරේ එකම අරමුණකින් ශක්තිමත්ව නව ආකෘතියක් යටතේ දිරියෙන් ඉදිරියට යන්නට අපි සැමම අදිටන් කරගන්න. නැවත වතාවක් 2026 මේ නව වසර ඔබට හා ඔබගේ පවුලේ සැමට සුබ නව වසරක් වේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තුතියි.